ඔව් පුතේ අද අපි කතා කරමු වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් 2026 වර්ෂයේ තෙවන වාරය සඳහා දුන්න පේපර් එක. ඒකෙත් අපි අද පළවෙනි ප්‍රශ්න කොටස් 10 සහ දෙවෙනි ප්‍රශ්නේ මම කතා කරන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ. හරි. එක්දී අපි බලමු පළවෙනි ප්‍රශ්නේ ඉඳලා කොහොමද තියෙන්නේ කියලා. පළවෙනි ප්‍රශ්නේ තියෙනවා බලන්න ප්‍රසන්න ජීවන පරිසර නිර්මාණයේ වැදගත්කම දක්වන්න. එතකොට අපි දන්නවා අනිවාර්යයෙන්ම පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස අනිවාර්යයෙන්ම හැදෙන්නේ 12 ශ්‍රේණියේ පළවෙනි පාඩමෙන් කියන එක අපි සාමාන්‍යයෙන් දන්නවා. එතකොට ජීවන පරිසර නිර්මාණකරණයේ වැදගත්කම කියන එක ගැන කතා කරනකොට අපිට බලන්න වෙනවා ඇයි මිනිස්සු නැත්නම් ඇයි මිනිස්සු ජීවන පරිසරයක් නිර්මාණය කරන්න උත්සාහ කරේ සහ මේ ජීවන පරිසර නිර්මාණයේ වැදගත්කම මොකක්ද කියලා. ඒක අපිට ප්‍රධාන කරුණු තුනක් යටතේ අපිට මේ පුරවත්පතේ ලබා දීලා තියෙනවා. එකක් තමයි මොකද්ද? භෞතික සමාජීය හා මානසික පීඩාවන් අවම කර ගැනීම. භෞතික සමාජීය හා මානසික පීඩාවන් අවම කර ගැනීම. දෙවෙනි එක ගෝලීය තිරසාරත්වයට දායකත්වය දැක්විය හැකි ප්‍රශස්ත ජීවන පරිසරයක් ගොඩනැගීම. ගෝලීය තිරසාරත්වයට දායකත්වය දැක්විය හැකි ප්‍රශස්ත ජීවන පරිසරයක් ගොඩනැගීම. ඊට පස්සේ තුන්වෙනි කරුණ විදිහට අපිට ගන්න පුළුවන් නිර්මාණශීලීව හා පර්යේෂණාත්මක ජීවන පරිසරය වඩාත් උසස් මට්ටමකට ගෙනීම. නිර්මාණශීලීව හා පර්යේෂණාත්මකව ජීවන පරිසරය වඩා ප්‍රශස්ත මට්ටමක නැත්නම් උසස් මට්ටමකට ගෙනීම කියන කරුණු තුන අපිට ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒක ඊට පස්සේ අපිට දෙවෙනි ප්‍රශ්නේ කතා කරන්න තියෙන්නේ 1850 ඉඳලා 1960 අතර කාල පරාසය තුල සෑදුන ගොඩනැගිලි වල දක්නට ලැබුණු විශේෂ ලක්ෂණ මොනවද කියලා. එතකොට අපි දන්න 1850 1960 කියනකොට ඒකදී අපිට කතා කරන්න වෙන්නේ මෙතනදී තියෙන්නේ නිර්මාණශීලී සංකල්පීය එළඹුම් ගැන කතා කරන්න. නේද? යම්කිසි නිර්මාණයක් කිරීමේදී එළඹිය හැකි ක්‍රමවේදයන් වලට අපි කියනවා නිර්මාණශීලී සංකල්පීය එළඹුම් කියලා. ඒතකොට සංකල්පීය එළඹුම් අපි දන්න ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා. තිරසර බව, සෞන්දර්යාත්මක බව හා ප්‍රයානුරූපී බව. එතකොට තිරසර බව ඇතුලේ නැත්නම් හරිත සංකල්පය කියලා අපි කියනවා මේ තිරසර බව. මේ හරිත සංකල්පය ඇතුලේ අපිට දකින්න පුළුවන් අවම ශක්ති පරිභෝජනය, අවම ජල පරිභෝජනය, අපද්‍රව්‍ය අවම කිරීම, ප්‍රවාහනය සඳහා වැය වෙන ශක්තිය අවම කිරීම, ඒ වගේම කාබන් පා සලකුණු. මෙන්න මේ ලක්ෂණ ටික අපිට දකින්න පුළුවන්කම තියෙනවා මොකක් තුළද මේ තිරසර බව තුළ. එතකොට සෞන්දර්යාත්මක බව තුළ ගත්තාම මේකේ අපි දකිනවා ප්‍රධාන වශයෙන් කොටස් තුනක්. එකක් තියෙනවා සාම්ප්‍රදායික බව, නූතනත්වය හා පශ්චාත් නූතන සම්ප්‍රදාය. සාම්ප්‍රදායික බව, නූතනත්වය හා පශ්චාත් නූතන සම්ප්‍රදාය. සාම්ප්‍රදායික බව ඇතුළත් කොටස් දෙකක් තියෙනවා මොනවද? දේශීය සම්ප්‍රදාය සහ යුරෝපා සම්ප්‍රදාය. ඊට පස්සේ ක්‍රියානුරූපී කියන එක ගත්තාම ක්‍රියානුරූපී බව ඇතුළේ අපි දකිනවා නිවැරදි ක්‍රියා සම්බන්ධතා උචිත බව හා ප්‍රමිතිය. එතකොට මේ 1850 ඉඳලා 1960. දැන් විශේෂ වෙන්නේ 1850 ඉඳලා 1960 කියන එක ගත්තාන් පස්සේ අපිට දකින්න පුළුවන් විශේෂත්වය ගැන කතා කරන්නේ මෙතන එතකොට තියෙන්නේ මොකද්ද මේ අපිට සෞන්දර්යාත්මක බව. එතකොට සෞන්දර්යාත්මක බව තුල ගත්තාම පස්සේ නූතනත්වය සෞන්දර්යාත්මක බව ඇතුලේ තියෙන නූතනත්වය තුල තමයි මෙන්න මේ 1850 1960 කියන වසරට මේ කාලය අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ මේ කාලය තුල සෑදුණු ගොඩනැගිලි වල දක්න ලැබුණු විශේෂ ලක්ෂණ මොනවද කියලා තමයි අපෙන් ප්‍රශ්නේ අහන්නේ. දැන් පාඩමට ටිකක් දැන් මම උත්තරේට ටිකක් බාහිරින් කතා කරලා මතක් වෙන්න ඕන නිසා දැන් ඒකෙදි අපි කියනවා මේ අර සාම්ප්‍රදායික බව සහ යුරෝපා සම්ප්‍රදායෙන් පිටට ගිහිල්ලා මිනිස්සු අපි කියනවා මේ මිනිස් ජීවිතේ උත්තරීතර බව. මිනිස් ජීවිතේ උත්තරීතර බව තමයි මෙතනදී සැලකිල්ලට ගන්නෙ. එතනදී අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා ඔව්. එතකොට අපිට කතා කරන්න පුළුවන් මේ නූතනත්වයේ සාන්නමය යුගය තුළ මූලික වර්ණ භාවිතා කරන. ඊට පස්සේ කැටයම් අඩුයි නේද? ඊට පස්සේ අපි කියනවා කොන්ක්‍රීට් තමයි වැඩිපුර පාවිච්චි කරලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ ජ්‍යාමිතික හැඩතල වලට මුල්තැන දෙමින් තමයි මේ ගොඩනැගිලි නිර්මාණය වෙන්නේ. ඒ වගේම තමයි වීදුරු භාවිතය සරල හැඩ මෙන්න මේ වගේ දේවල් තමයි අපිට දකින්න පුළුවන්
තියෙන්නේ. එතකොට අපි කියන 1850 ඉඳලා 1960 වෙනකම් නූතනත්වයේ ස්වර්ණමය යුගයේ විදිහට අපිට ඒක හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. හරිද? ඒකෙන් වෙනස් වෙනවා ඊට පස්සේ අපි යනවා මොකටද? පශ්චාත් නූතන සම්ප්‍රදායට යනකොට. හරිද? එතකොට ලියා ගන්න ඕන මෙන්න මේ උත්තර මොනවද? නූතනත්වයේ ස්වර්ණමය යුගය කියලා අපි හඳුනා ගන්නවා. ඊට පස්සේ මූලික වර්ණ භාවිතය, කොන්ක්‍රීට් භාවිතය, වීදුරු භාවිතය, ඒ වගේම ජ්‍යාමිතික හැඩතල, කැටයම් මඩු ගොඩ නැගිලි මෙන්න මේවට තමයි මුල් තැනක් ලබා දෙන්නේ. මෙන්න මේ ලක්ෂණ අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා මේ පෝෂණය කොටසට අදාළව ආහාරයක පිෂ්ඨය හඳුනා ගැනීමේ රසායනික පරීක්ෂණයක්. ආහාරයක පිෂ්ඨය හඳුනා ගැනීමේ රසායනික පරීක්ෂණයක් ලියන්න කියලා. එතකොට අපි දන්නවා පිෂ්ඨ හඳුනා ගැනීමේදී අපිට කරන්න තියෙන්නේ මොකද්ද? තනුක පිෂ්ඨ ද්‍රාවණයක් හෝ පිෂ්ඨ ආහාරයක් මිලිලීටර් 4ක් පමණගෙන අයඩින් ද්‍රාවණ බිඳු කිහිපයක් දැමුව විට කළු පැහැය විශේෂයෙන්ම අපි කියන කළු නිල් පැහැය. හරිද? නැත්නම් නිල් කළු පැහැය තමයි ගැන්වෙන්නේ. නිල් කළු පැහැය තමයි ගැන්වෙන්නේ. ඒක හරියටම ලියා ගන්නවලා නිල් කළු පැහැය තමයි ගැන්වෙන්නේ. ඊට අමතරව අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා මෙන්න මේ නිල් කළු පැහැය ආහාර පිෂ්ඨ හඳුනා ගැනීම පරීක්ෂණය ගත්තම තනුක පිෂ්ඨ ද්‍රාවණයක් අරගෙන ඒකට අපි මොනවද දාන්නේ? අයඩින් ද්‍රාවණය දැමුවම නිල් කළු පැහැයට හැරෙනවා නම් අපිට කියන්න පුළුවන් ඒ ආහාරයේ පිෂ්ඨය අඩංගුයි කියලා. ඊට පස්සේ අපිට තව කතා කරොත් සරලව මම ඔයාලට කියන්නම්. දැන් අපි ග්ලූකෝස් හඳුනා ගැනීම සඳහා ආහාරයේ ග්ලූකෝස් අඩංගුයිද කියලා අපි බලන්න අපි කරනවා මොකද්ද? බෙනඩික්ගේ පරීක්ෂාව. ඊට පස්සේ ප්‍රෝටීන සඳහා අපි කරනවා බයුරේට් පරීක්ෂාව. ඒකෙදි අපි පාවිච්චි කරන පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් සහ කොපර් සල්ෆේට් නේද? ඊට පස්සේ මේ දෙක දැම්මහම පස්සේ මිශ්‍රණය දම් පාටට හැරෙනවා. ඊට පස්සේ ලිපිඩ සඳහා අපි තෝරා ගන්නවා සුඩෑන් ත්‍රී ද්‍රාවණය. එතකොට ලිපිඩ අඩංගු ආහාරයකට සුඩෑන් ත්‍රී ද්‍රාවණය දාලා කොළවනකොට රතු තැඹිලි වර්ණයක් පෙන්වුම් කරනවා. හරිද? මේකෙදි මතක තියාගන්න ඕන පුතේ මේ ලිපිඩ පරීක්ෂණය කරනකොට මේකේ එකක් තියෙනවා මොකද්ද? රසායනික පරීක්ෂණයක් අනිත් එක රසායනික නොවන පරීක්ෂණයක් කියලා තියෙනවා. දැන් රසායනික ඔයාලා උත්තර ලියනකොට මේ දිග්ගටම ඔයාලා මොකද්ද? රසායනික පරීක්ෂණය, රසායනික නොවන පරීක්ෂණය දෙකම ලියනවනේ. එහෙම නෙමෙයි. දැන් රසායනික පරීක්ෂණයක් කිව්වොත් අපි මොකද්ද? සොඩියම් ත්‍රී ද්‍රාවණය යොදලා කරන පරීක්ෂණය තමයි රසායනික පරීක්ෂණය. රසායනික නොවන පරීක්ෂණයක් ලියන්න කිව්වොත් අපිට ලියන්න පුළුවන් මොකද්ද? මේ ලිපිඩ සහිත ආහාරයක් අරගෙන මේ අපි මේ සුදු පැහැති කඩදාසියක එතුවාම පාරදෘශ්‍ය තෙල් පැල්ලමක් දිස්සනවා නම් අපි කියනවා එකේ මොනවද? මේදය අඩංගුයි කියලා. හරිද? ඊළඟට අපි බලමු විදුලි උපකරණයක සන්නායක පරිවාරක විදුලි උපකරණ සන්නායක පරිවාරක වලින් සමන්විත වේ. සන්නායකයක් යන කොමක්ද? විදුලි උපකරණ සන්නායක පරිවාරක වලින් සමන්විත වෙනවා. සන්නායකයක් යනු කවරේද කියලා. එතකොට විද්‍යුත් සන්නායකයක් කියන්නේ මොකද්ද? විද්‍යුත් සන්නායකයක් කියන එක අපි දැනගෙන ඉන්න ඕන. එතකොට හරි. ඊට පස්සේ අපි බලමු විද්‍යුත් සන්නායකයක් හා පරිවාරක නැත්නම් විදුලි උපකරණ සන්නායක හා පරිවාරක වලින් සමන්විතයි. සන්නායකයක් යන කවරේද කියලා තමයි අහන්නේ. එතකොට සන්නායකයක් කියන පුතේ ධාරාව ගමන් කරන්නේ මොකකින්ද? සන්නායකයක් තුල නේද? විදුලිය ගමන් කරන්නේ මොකක් තුලද? සන්නායකයක් තුල. එතකොට පරිවාරකයක් කියන්නේ ඒ සන්නායකයේ විදුලිය පිටතට කාන්දු වෙන එක වළක්වා ගන්න යොදා ගන්න එක තමයි අපි පරිවාරකයක් කියලා කියන්නේ. එතකොට සන්නායක හා පරිවාරක කියලා අහලා තියෙනවා. මේකෙදි අපිට උත්තරේ ලියන්න තියෙන්නේ සන්නායක යනු කවරේද කියලා. හරිද? සන්නායක යනු කවරේද කියලා තමයි අපිට ලියන්න තියෙන්නේ. ඊට පස්සේ බලන්න ඊළඟ එක තියෙනවා පිෂ්ඨය හඳුන්වන්න. පිෂ්ඨය කියන්නේ මොකක්ද? පිෂ්ඨය අපි කියනවා හරිත ශාකවල ප්‍රභා සංශ්ලේෂණයෙන් සෑදෙන ඵලයක් කියලා පිෂ්ඨය. නේද? පිෂ්ඨය හැදෙන්නේ කොහොමද? මේ හරිත ශාකවල ප්‍රභා සංශ්ලේෂණයෙන් හැදෙන මේ දෙයක් තමයි අපි හඳුනාගන්නේ ඵලයක් විදිහට තමයි හඳුනාගන්නේ මොකද්ද මේ පිෂ්ඨය. එහෙනම් පිෂ්ඨය ගත්තාම අපිට ශාකයක දැන් උග්ගස්සල කඳේ අපිට දකින්න පුළුවන්කම තියෙනවා නේද? එතකොට අල වර්ගවල. හරිද? ඊට පස්සේ තව ඔය විදිහට අපිට මේ ශාකයේ එතකොට ගෙඩිවල. එතකොට ශාකයේ විවිධ කොටස් වල අපිට දකින්න පුළුවන්කම තියෙනවා පිෂ්ඨය ගබඩා වෙලා තියෙනවා. නේද? එතකොට පිෂ්ඨය හැදලා තියෙන්නේ
ඇමයිලෝ නැත්නම් පිෂ්ඨය ඇමයිලෝස් සහ ඇමයිලෝ පෙක්ටින් දාම වලින් තමයි හැදිලා තියෙන්නේ. ඒකට පිෂ්ඨය හැදිලා තියෙන්නේ මොනවාගෙන්ද? ඇමයිලෝස් සහ ඇමයිලෝ පෙක්ටින් දාම වලින්. ඒකට ප්‍රශ්නය අහන්නේ මොකද්ද? පිෂ්ඨය යන්න හඳුන්වන්න. නැත්නම් පිෂ්ඨය හඳුන්වන්න. එතකොට අපි උත්තරේ ලියනවා මොකද්ද? පිෂ්ඨය හැදිලා තියෙන්නේ කොහොමද? පිෂ්ඨය හැදිලා තියෙන්නේ හරියට ශාකවල ප්‍රකාශ සංශ්ලේෂණයෙන් සෑදෙන පරයක්තියට පිෂ්ඨය හැදිලා තියෙනවා මොකක්ද? ඇමයිලෝ සහ ඇමයිලෝ පෙක්ටින් නාම වලින් කියන එක අපිට උත්තරේ හොයා ගන්න පුළුවන්කම තියෙනවා. ඇමයිලෝ සහ ඇමයිලෝ පෙක්ටින් නාම වලින් කියන එක ඔයාලට මෙතන දැක ගන්න පුළුවන්කම තියෙනවා. හරිද? ඊට පස්සේ අපි ඊළඟ ප්‍රශ්නෙට ගියපුවාම බලන්න. ඊළඟ ප්‍රශ්නේ අපිට කතා කරන්න තියෙන්නේ ඔව් නිර්මාණකරණය සෝරි සමාජීය විවේකය පොලික් අම්ලය. හරි. පළතුරු වල පොලික් අම්ලය අඩංගුය. නේද? පළතුරු වල මොනවද? පොලික් අම්ලය අඩංගුය. ඉන් ලැබෙන ප්‍රයෝජන දෙකක් ලියන්න. ෆෝලික් අම්ලය අඩංගුයි කියන පළතුරු වල. එතකොට අපිට සත්වාහාර වලත් ෆෝලික් අම්ලය අඩංගුයි. හරිද? එතකොට පළතුරු වල ෆෝලික් අම්ලය අඩංගුයි. ඒකෙන් ලැබෙන ප්‍රයෝජන දෙකක් තමයි අහන්නේ. ෆෝලික් අම්ලය අපි B9 කියලා හඳුනා ගන්නවා. එතකොට ෆෝලික් අම්ලය තුළ අපිට දකින්න පුළුවන් පුතේ විශේෂයෙන්ම රතු රිදුරාණු නිපදවන. ෆෝලික් අම්ලය මගින් මොකද කරන්නේ? රතු රිදුරාණු නිපද වෙනවා. ඒ වගේම තමයි කලලේ වර්ධනය ඇති කරනවා. ඊට පස්සේ ස්නායුශාල ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරනවා කියන කරුණු කිපයක් අපිට මතක තියාගත්තාම ප්‍රමාණවත් වෙනවා. ඊළඟ එක රෙදිපිලි පිරියම් කිරීමේ වැදගත්කමට හේතු දෙකක්. ඇයි රෙදිපිලි පිරියම් කරන්නේ? එතකොට අපි විශේෂයෙන්ම කියනවා පෙර පිරියම් කිරීම ගත්තාම පිරියම් කිරීමකින් මේ රෙදිවල තියෙන දෝෂ ඉවත් කරගන්න පුළුවන්කම තියෙනවා. හරිද? රෙදිවල මොනවද තියෙන්නේ? දෝෂ ඉවත් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි රෙද්දේ ශක්තිමත් බව ඇති කරනවා. ඊට පස්සේ වටිනාකම වැඩි කරනවා. මතු පිට පෙනුම වැඩි කරනවා. ඔන්න ඔය කරුණු හතර ලියා ගන්න ඔයාලා. රෙද්ද ශක්තිමත් බව ඇති කිරීම, වටිනාකම වැඩි කිරීම, දෝෂ ඉවත් කිරීම, මතු පිට පෙනුම වැඩි කිරීම කියන කරුණු අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා. මොනව සම්බන්ධයෙන්ද මේ රෙදිපිලි පෙර පෙරයම් කිරීමේ වැදගත්කමට හේතු දෙකක් ලියන්න කියලා තියෙනවා. ඊළඟ එක සමාජීය විවේකයට අදාළ ක්‍රියාකාරකම් දෙකක් ගැන කතා කරන්න තියෙනවා. මේ සමාජීය විවේකය කියන එක අපි කතා කරනකොට විවේක ක්‍රියාකාරකම්. හරිද? විවේක ක්‍රියාකාරකම් තුළ තමයි අපිට සමාජීය විවේකය දකින්න පුළුවන්කම තියෙන්නේ. එතන විවේක ක්‍රියාකාරකම් වල කොටස් දෙකක් තියෙනවා. ක්‍රියාශීලී විවේකය සහ ක්‍රියාශීලී නොවන විවේකය. ක්‍රියාශීලී විවේකය සහ ක්‍රියාශීලී නොවන විවේකය කියලා. එතකොට ක්‍රියාශීලී වම් මේ පාඩමේ මේ ප්‍රශ්නේ පිට චුට්ටක් කතා කරන්නේ. දැන් ක්‍රියාශීලී විවේකය ගත්තාම අපි දන්නවා ක්‍රියාශීලී විවේකය යෙදෙන්නේ නිවසින් පිට. නිවසින් පිට තමයි අපි ක්‍රියාශීලී විවේකයේ යෙදෙන්නේ. ඔය බයිසිකල් පදිනවා, මුහුදු වෙරළේ ඇවිදිනවා. හරිද? ඒ වගේ දේවල් අපිට කතා කරන්න පුළුවන් ක්‍රියාශීලී විවේකයේ තුල. එතකොට ක්‍රියාශීලී නොවන විවේකය ගත්තාම අපි දන්න ගොඩක් වෙලාවට මේක කරන්නේ නිවස ඇතුලේ. එතකොට පොත්පත් කියවනවා, චිත්‍ර අඳිනවා නේද? ඒ වගේ මනසින්දු අහනවා. ඊට පස්සේ කතන්දරයක් අහන්න පුළුවන් නැත්නම් ඒ වගේ පොඩි දේවල් අපි කය වෙහෙසන්නේ නැහැ මනස විතරයි වෙහෙසවන්නේ. ඒවට අපි කියනවා ක්‍රියාශීලී නොවන විවේකය කියලා. එතකොට මෙන්න මේ අපි ප්‍රශ්නෙට ආපුවාම සමාජීය විවේකයට අදාළ ක්‍රියාකාරකම් දෙකක් අපිට ලියන්න තියෙන්නේ. මේ සමාජීය විවේකයේ අයිති වෙන්නේ පුතේ ක්‍රියාශීලී විවේක ක්‍රියාකාරකම් වලට. ක්‍රියාශීලී විවේකයට තමයි අයිති වෙන්නේ. එතකොට මේ ක්‍රියාශීලී විවේකයේ තුල අපි දකිනවා සමාජීය විවේකය, ප්‍රජානන විවේකය සහ භෞතික විවේකය. සමාජීය විවේකය, ප්‍රජානන විවේකය සහ භෞතික විවේකය කියලා. එතකොට සමාජීය විවේකයට ඇතුළත් වෙනවා පුතේ පවුල, නෑදෑයින් හා මිත්‍රයින් සමග සමාජශීලී වීම. මෙන්න මේ වගේ කරුණු අපිට ලියන්න පුළුවන්කම තියෙනවා. පවුල සමග එකතු වීම, අවස්ථාව අපිට නෑදෑයන් සමග එකතු වීම, යහළුවන් සමග සමාජශීලී වීම, මෙන්න මේ වගේ කරුණු කීපයක් ලියන්න පුළුවන්කම තියෙනවා. හරිද? එතකොට අපිට ඔන්න ඔය සමාජශීලී විවේකයට ඔය ක්‍රියාකාරකම් දෙකක් ලිව්වම ප්‍රමාණවත්. ඊළඟ එක අපි බලමු සංචාරක මේ ආකර්ෂණය. එතකොට මේ සංචරණය ගැන තමයි අපි කතා කරන්නේ. සංචාරක ආකර්ෂණය ගත්තාම අපි දන්නවා සංචාරක ආකර්ෂණය ප්‍රධාන කොටස් තුනක් යටතේ අපිට වර්ග කරගන්න පුළුවන්කම තියෙනවා. එකක් තමයි මොකද්ද? මේ මානව නිර්මිත නැත්නම් ස්වභාවික ආකර්ෂණ එකක් තියෙනවා. ඊට පස්සේ මානව නිර්මිත තියෙනවා, මානව පාලිත තියෙනවා. සංචාරක ආකර්ෂණ අපිට ආකාර තුනකට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. එකක් තමයි මොකද්ද?
මේ ස්වභාවික ආකර්ෂණය ඊට පස්සේ අනිත් එක තියෙනවා මොකද්ද මානව නිර්මිත අනිත් එක මානව පාලිත. දැන් මේ මම චුට්ටක් කතා කරන්නම්. දැන් මේ ස්වභාවික ආකර්ෂණය කියන එක ගත්තාම මේවා මිනිස්සු කරපු දේවල් නෙමෙයි. මිනිස්යාගේ කිසිම මැදිහත් වීමක් දෙක නැත්තේ නෑ. එතකොට මේ ස්වභාව දහම විසින්ම තමයි මේවා නිර්මාණය කරලා තියෙන්නේ. තේරෙනවද? එතකොට ස්වභාවික ආකර්ෂණ අපිට මුහුදු වෙරළ ගැන කතා කරන්න පුළුවන්. දැන් හුම්මානය නේද? ඒ වගේ ගුහා මෙන්න මේ වගේ දේවල් ගැන අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම ඊට පස්සේ උස් කඳු දුර්ලභ භූගෝලීය පිහිටීම් මේ වගේ උණු දිය උල්පත් මන්ද ක්‍රියාකාරී ගිනි කඳු මේ වගේ දේවල් ගැන අපිට ෂුට්ටක් කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මානව නිර්මිත කිව්වහම මේවා හදනකොට මිනිසාගේ මැදිහත් වීමක් තියෙනවා. මානව නිර්මිතකම මිනිසාගේ මැදිහත් වීමක් සහිතව තමයි මේවා නිර්මාණය වෙන්නේ. එතකොට මේකදී අපිට කතා කරන්න පුළුවන් තේ කර්මාන්ත ඊට පස්සේ රබර් වතු වෙඩෙහි යොදන අලිය ඇතු ගතානුගතික කර්මාන්ත කෞතුකාගාර මෙන්න මේ වගේ දේවල් අපි කියන මානව නිර්මිත දේවල්. හරිද? ඊට පස්සේ අනිත් එක අපි ගත්තා මානව පාලිත කියලා ජාතික වනෝද්‍යාන, අභය භූමි, ඊට පස්සේ සංරක්ෂිත ප්‍රදේශ විශේෂයෙන්ම සිංහරාජ්‍ය වැනි වනාන්තරය වගේ. අන්න ඒ වගේ උදාහරණයක් ඔයාලා ලිව්වත් කමක් නැහැ, ලියන්නම කියලා නැහැ. අපෙන් අහලා තියෙන සංචාරක ආකර්ෂණ ආකාර දෙකක් නම් කරන්න. උත්තරේ තහවුරුයි නම් ඔයාලට උදාහරණ දෙකක් ලියලා තියන්න ලිව්වේ නැතුණත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට සංචාරක ආකර්ෂණ ආකාර දෙකයි. එකක් තමයි මොකද්ද? ස්වභාවික ආකර්ෂණය තව එකක් අපිට ලියන්න පුළුවන් මානව නිර්මිත ආකර්ෂණය අනිත් එක මානව පාලිත ආකර්ෂණය. හරි ඊට පස්සේ අපිට තියෙන්නේ මේ හරිතාගාර ආචරණය නැත්නම් හරිතාගාර වායු අවම කිරීමට අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග නම් කරන්න. හරිතාගාර වායු අවම කිරීමට අපිට කරන්න පුළුවන් දේවල්. එතකොට හරිතාගාර වායු කියන්නේ මොනවද? එතකොට හරිතාගාර ආචරණය කියන්නේ මොකද්ද? හරිතාගාර වායු ඇති වෙන්නේ කොහොමද කියන ඒවා අපි බලන්න ඕන. හරිතාගාර වායු අවම කිරීම. දැන් අපි දන්නවා හරිතාගාර ආචරණය කියන්නේ මොකද්ද? පෘථිවි සූර්යාලෝකයේ වැටෙනවත් එක්ක පෘථිවි පෘෂ්ඨයේ උණුසුම් වීම සරලව අපිට ගන්න පුළුවන් මොකක් කියලාද හරිතාගාර ආචරණය කියලා. එතකොට මේ හරිතාගාර ආචරණය අපිට අවශ්‍යයි. හරිද? එහෙම නැතුනොත් මොකද්ද වෙන්නේ? සාමාන්‍යයෙන් අපිට කියන්න පුළුවන් පෘථිවි පෘෂ්ඨයේ උණුසුම් වෙනකොට මේ උණුසුම් වෙන්නේ නැති වෙනකොට මේ ගස්වැල් මේ පවතින්නේ නැහැ. මිනිස්සුන්ට පවතින්න බෑ නේද? ඉතා දැඩි සීතලක් තියෙනකොට මේවට පවතින්න හැකියාවක් ඇත්තේ නැහැනේ. එතකොට අපිට මෙන්න මේ ස්වභාවික හරිතාගාර ආචරණය අවශ්‍යයි. හරිද? එතකොට මේ මෙතන අහන්නේ හරිතාගාර වායු අවම කිරීමට. හරිතාගාර වායු කියන ඒවා අපි දන්නවා ඒවා උණුසුම්. හරිද? එතකොට ඒකදී අපිට කාබන් ඩයොක්සයිඩ් කතා කරන්න පුළුවන්, මීතේන් කතා කරන්න පුළුවන්, ජල වාෂ්ප කතා කරන්න පුළුවන්, නයිට්‍රස් ඔක්සයිඩ් කතා කරන්න පුළුවන්. මෙන්න මේවා අපි කතා කරන මොනවද? හරිතාගාර වායු. එහෙනම් මේ වායු අවම කරන්න අපිට කරන්න පුළුවන් දේවල් මොනවද ඇහුවාම අපිට ලියන්න පුළුවන් කසල අවම කිරීම. නේ කසල වලින් මීතේන් උත්පාදනය වෙනවා. ඊට පස්සේ මොකද තියෙන්නේ අපිට කතා කරන්න පුළුවන් කසල ප්‍රතිචක්‍රීකරණය. කසල මොනවා කරන්න පුළුවන්ද ප්‍රතිචක්‍රීකරණය කරන එක වඩාත් හොඳයි. ඒ වගේම තමයි පරිසර හිතකාමී ජීවන රටාවට හුරු වීම. ඒ වගේම රුක් රෝපණය වැඩි දියුණු කිරීම. ගස්වල වැඩිපුර සිටෙව්වහම අපි දන්න මොනවද කරන්නේ? ගස් කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරගෙන අපිට මොනවද කරන්නේ? ඔක්සිජන් වායුව ලබා දෙනවා. හරිද? ඊට පස්සේ අහිතකර වායු